සාහිත්‍ය දැනුම තාක්ෂණයෙන් අතික්‍රමණය කිරීමට ශ්‍රී ලංකාවේ දැවැන්තම තාක්ෂණ පීඨයක් වන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨය තවත් එක් නවම මගකට යොමු වීමටයි මේ සූදානම. එනම් එක්ස්ට්‍රූඩ් 2026 තාක්ෂණ ප්‍රදර්ශනය මෙවරත් අති උත්කර්ෂවත් ලෙස ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතිනවා. එවන් වූ වාතාවරණයක අපගේ මේ සූදානම අප පීඨයේ පීඨාධිපතිතුමා සමග අප තාක්ෂණ පීඨයේ ගමන් මඟ ඒ වගේම එක්ස්ට්‍රූඩ් තාක්ෂණ ප්‍රදර්ශනය පිළිබඳ කතාබහක් ආරම්භ කිරීමටයි. සුබ දවසක් පීඨාධිපතිතුමනි. සුබ දවසක්. ඉතින් මං පළමුවෙන්ම ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ ගොඩාක් කාර්යබහුල අවස්ථාවකදී. ඒ වගේම ඔබතුමාගේ මේ වටිනා කාලය අපි වෙනුවෙන් වෙන් කරලා අපිත් සමග සම්බන්ධ වුණාට. මහාචාර්යතුමනි, මම පළමුවෙන්ම දැනගන්න කැමති අපේ තාක්ෂණ පීඨය ආරම්භය පිළිබඳ. අපේ තාක්ෂණ පීඨයේ මොන වගේද අපේ මේ ආරම්භය සිද්ධ වුණේ? බොහොම ස්තුතියි මේ අවස්ථාවට මාව සම්බන්ධ කර ගැනීමට. අපි ඇත්තටම පටන් ගන්නේ 2015. එතකොට ඇත්තටම එක් පුද්ගලයෙක්ගේ සංකල්පයක් අපේ හිටපු මහාචාර්ය ආනන්ද කරුණාරත්න මහතාගේ සංකල්පයක් විදිහට තමයි තාක්ෂණ ඇත්තට මුලින් තාක්ෂණ පීඨයක් නෙවෙයි අපේ යෝජනාවල තිබුණේ. තාක්ෂණික දෙපාර්තමේන්තුවක් ව්‍යවහාරික විද්‍යාපීඨයේ යටතේ. ඉතින් එතුමාගේ මේ සංකල්පයත් එක්ක ආචාර්යවරු 5 දෙනෙක්ගෙන් පමණ පටන් ගත්තා. එතනදී අපි විෂය මාලාවල් සකස් කිරීම වැනි ක්‍රියාවල යෙදෙමින් සිටියා. ඇත්තටම කියන්න කැමති ව්‍යවහාරික විද්‍යාපීඨයේ ඉතා කුඩා කාමරයක පටන් ගත්ත මේ වෑයම අන්තිමේදී මේ වෙනකොට විශාල සංකීර්ණයක් දක්වා ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඒ සඳහා දායක වෙච්ච ශිෂ්‍යෝ වගේම ආචාර්ය මණ්ඩලයේ නොයෙකුත් දෙනා මතක් කරන්න කැමැති. නම් වශයෙන් බැරි වුණත් නමුත් යම් යම් පුද්ගලයන් මෙහිදී කැපී පෙනෙනවා. විශේෂයෙන්ම මං කිව්වා වගේ ආචාර්ය කරුණාරත්න මහතා, ඒ වගේම මහාචාර්ය බුද්ධික ජයතිලක, ඒ වගේම අපිත් එක්ක මුලින්ම සහභාගී වුණ ආචාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් විතර මෙම ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතිය ලබා ගැනීම, තරඟකාරී ව්‍යාපෘතිය ලබා ගැනීම සඳහා දායක වුණ ආචාර්ය මණ්ඩලයක් සිටිනවා. ඒ වගේම තමයි ශිෂ්‍යෝ මේ සියලු දෙනාගේම එකතුවක් හැටියට 2015 සිට ආපු ගමනක්. අපිට මුලින්ම ශිෂ්‍යෝ හම්බෙන්නේ 2016 දී. ඇත්තටම පහසුකම් අඩු කාලයක වුණත් අපි තීරණයක් ගත්තා පළමු වසරේ සිටම තාක්ෂණ විෂය ධාරාවලින් අපි සිසුන් එකතු කරගන්නවා කියලා අපේ ප්‍රෝග්‍රෑම්ස් වලට. එහිදී සමහර විශ්වවිද්‍යාල පටන් ගත්තේ නැහැ ඒ අවුරුද්ද. ඉතින් ඒගොල්ලන්ගේ අතිරික්තයත් අපි ලබා ගත්තා. මොකද අපිට හිතුණා කිසිම විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවස්ථාව ලැබූ ශිෂ්‍යයෙක් නිවසේ රැඳී සිටීම හොඳ මදි කියලා හිතුණා. අපිට තිබ්බ අවම පහසුකම් යටතේ වුණත් ඒ අනුව අපේ මුල් කණ්ඩායම සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වුණේ 200ක පමණ. නමුත් අපි 254ක කණ්ඩායමක් රජරට විශ්වවිද්‍යාලයට ලබා ගත්තා. ඒක තමයි අපේ ආරම්භය. ඔව්. ඉතින් මහාචාර්යතුමනි, මම දැනගන්න කැමති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය වර්තමානයේදී මේ ගමන් කරන දිශානතිය පිළිබඳව ඔබතුමාගේ අදහස මොන වගේද? ඇත්තටම බෙහෙවින් සතුටුයි. මොකද අපි 2016 අපේ සිහින මවනකොට අපි ඒ දැකපු සිහින බොහොමයක් අද සැබෑ වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් වෙලා තියෙනවා අන්තර්ජාතික වශයෙන් වැදගත් විශ්වවිද්‍යාල කීපයක් සමග සම්බන්ධ වෙන්න. නම් වශයෙන් ගත්තොත් මිචිගන් ස්ටේට් යුනිවර්සිටි USA, ඒ වගේම මැක්ස් ප්ලාන්ක් යුනිවර්සිටි, මැක්ස් ප්ලාන්ක් ඉන්ස්ටිටියුට්, ඒ වගේම තව ආසියාවේ විශ්වවිද්‍යාල කීපයක්, ඊට අමතරව යුරෝපයේ විශ්වවිද්‍යාල කීපයක්
සමග අපි සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධතා හරහා නිරන්තරයෙන් ශිෂ්‍යයන්ට අපි දැනුම ලබා දෙනවා විශේෂයෙන් නව තාක්ෂණය. තාක්ෂණ පීඨයක් හැටියට යල් පැනපු තාක්ෂණයක් එක්ක අපිට ගමන් මගක් නැහැ. ඒ එසැනින් තාක්ෂණය ශිෂ්‍යයන් සඳහා ගෙනීම තමයි අපේ බලාපොරොත්තු වුණේ. ඒ වගේම අපි ඉන්ඩස්ට්‍රි එකත් එක්ක ඉතා හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. අපේ තියෙනවා ඉනෝවේෂන් සෙන්ටර් කෝලැබ් එකක්. ඒ කියන්නේ අපි නව නිෂ්පාදන තනන ඒකකයක් තියෙනවා. ඉතින් දැනටමත් මේ ඉන්ඩස්ට්‍රි එක අපිත් එක්ක හොඳින් ළමයි එක්ක ගනුදෙනු කරනවා. උන්ගේ ප්‍රශ්න අපි විසඳන්න උත්සාහ ගන්නවා. ඉතින් මේ විදිහට ගත්තොත් ආකාර කීපයකින් අපි ඉදිරියට ගමන් කරලා තියෙනවා. ඒ වගේම මම මතක් කරන්න කැමති තාක්ෂණ පීඨයේ ශිෂ්‍යෝ ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වලට අමතරව විශේෂයෙන් ක්‍රීඩා කටයුතු වලදී සහ කලාත්මක කුසලතාවන් ඇතිනුත් බොහොම ඉදිරියට ගමන් කරලා තියෙනවා. මේ විශ්වවිද්‍යාලයේ ලාභාලතම පීඨය වුණත්. මම දකින ආකාරයට එක්ස්ට්‍රෝ තාක්ෂණික ප්‍රදර්ශනය කියන්නේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨය විද්‍යාර්ථයන්ගේ තාක්ෂණික දැනුම ලොවට දායාද කරන්න තියෙන කදිම අවස්ථාවක්. ඉතින් ඔබතුමා මේ පිළිබඳව කොහොමද? ඔබතුමාගේ අදහස මොකක්ද මේ පිළිබඳව? මේ අපේ තුන්වෙනි වෑයමයි 2026 දී දිග ඇරෙන්නේ. මීට කලින් අපි දෙවතාවක් එක්ස්ට්‍රූ ශිෂ්‍යෝ පවත්වලා තියෙන ඔවුන්ගේ තාක්ෂණික ප්‍රදර්ශනය. එහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ තාක්ෂණ සිසුන්ගේ වෑයම මේ වෙනකොට අතිසාර්ථක වෙලා තියෙනවා. මොකද විශ්වවිද්‍යාලයක් හැටියටත් පීඨයක් හැටියටත් අපි ලංකාව පුරත් ඉන් එපිටටත් අපිව ගෙන යන්නේ මේ වගේ ක්‍රියාකාරකම්. ඉතින් අපි මුලදී දැක්ක පළවෙනි එක්ස්ට්‍රෝ එක්සිබිෂන් එක තියෙනකොට අවම පහසුකම් යටතේ අපේ ගොඩ නැගීගෙන යන ගොඩ නැගිල්ලක පහත මාලේ තමයි ඔවුන් తాවකාලික වශයෙන් තනාගත් විද්‍යා කුටි තුල මේ ප්‍රදර්ශනය පැවැත්වුණේ. නමුත් එතනදිත් අපිට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන් පාසල් වලින්, ඒ පාසල් වල ගුරුවරුන්ගෙන්, ඒ වගේම අනිකුත් පීඨ වලින්. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ අපිට පුළුවන් වුණා ඊට වඩා සාර්ථක ප්‍රදර්ශනයක් ඉදිරිපත් කරන්න. දැන් අද වෙනකොට මේක ඊටත් එහා ගිය මට්ටමකට ඇවිල්ලා තිනවා. විශේෂයෙන්ම ශිෂ්‍යෝන්ගේ සහ කාර්ය මණ්ඩලයේ කීප දෙනෙක්ගේ ඒගොල්ලන්ගේ අපි කිව්වොත් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට්ස්, ඒ කියන්නේ අපි කිව්වොත් ඉන්ඩස්ට්‍රි ලෙවල් එකට ගිය ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට්ස් තියෙනවා, මාකට් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් අර ඔවුන්ගේ විද්‍යා තාක්ෂණ පරිශන පමණක්ම නොවේ, ඉන් ඔබට ගිය සාමාන්‍යයෙන් සමාජයේ භාවිත වෙන products and services දක්වා දැන් අද වෙනකොට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම patent දක්වා. ඉතින් මම හිතන්නේ මේ තමයි තෝතැන්න තාක්ෂණ වේදීන්ගේ රජරට විශ්වවිද්‍යාලයේ තමන්ගේ දක්ෂතා, ඒ වගේම සැලසුම් සහ අපි කියනවා ඉනෝවේෂන්ස් කියලා. ඉතින් ඒවා සමාජගත කරන එක මම හිතන්නේ මේ වෙනකොට එක්ස්ට්‍රූ කියන එක රජරට විශ්වවිද්‍යාලයෙන් වාර්ෂිකව පවත්වන ප්‍රදර්ශනයක් බවට පත් වී හමාරයි. ඉතින් ඒත් එක්කලම රජරට ප්‍රදේශයේ පමණක් නෙවෙයි, මම හිතන්නේ ලංකාව පුරාම මේ වගේ ප්‍රදර්ශනයක් ගැන දැන් අවබෝධය ගොඩක් අයට තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක එක්තරා ක්‍රමයක් විශ්වවිද්‍යාලය ගමට, රටට සහ ලෝකයට අරන් යන. ඔව්, ඇත්ත වශයෙන්ම එක්ස්ට්‍රූ තාක්ෂණික ප්‍රදර්ශනය ඔබතුමා පැවසුවා වගේ අවස්ථා දෙකකදී මීට පෙර පැවැත්වුණා. ඔබතුමා ඒ හා සම්බන්ධ වෙලා සියසින් දැක බලාගත් කෙනෙක් විදිහට අපිට ලොකු අදහස් බොහොමයක් අපි සමග බෙදා ගත්තා. ඉතින් ඔබතුමාගෙන් මම මේ දැනගන්න කැමතියි, මොන වගේ ප්‍රතිචාරද අපිට බාහිර සමාජයෙන් ලැබුණේ? ඒ වගේම බාහිර සමාජයෙන් අපේ මේ නව නිපැයුම්, ඒ වගේම මේ තාක්ෂණික ප්‍රදර්ශනය හරහා සිද්ධ වුණු සුවිශේෂී කර්තව්‍යයන් වලට බාහිර සමාජයෙන් ලැබුණු ප්‍රතිචාරය මොන වගේද? බාහිර සමාජයෙන් ඒ සඳහා ලැබුණු වටිනාකම මොන වගේද?
ඇතට මං අර කියව්වා වගේ එක්ෂුව ප්‍රදර්ශනයට පුළුවන් වුණා රජරට විශ්වවිද්‍යාලයත් තාක්ෂණ පීඨයත් ගමෙන් ඔබ්බට එහෙම නැත්නම් උතුරු මැද පළාතෙන් ඔබ්බට අපි වරන් යන්න. මොකද අපි ආකාර කීපයකදී එහෙම නැත්නම් අවස්ථාවන් කීපයකදී විශේෂයෙන්ම විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, ආසියානු සංවර්ධන බැංකුව මේ සියලු ආයතන සමග ගනුදෙනු කරද්දී අපි කෙලින්ම කතා බහට ලක්වෙච්ච එක අවස්ථාවක් තමයි මේ එක්ස්ට්‍රූ ප්‍රදර්ශනය. ඒගොල්ලෝ බොහොම අගීමකට ලක් කරා. ඒක අපි කියනවා ජාතික වශයෙන් උත් අන්තර්ජාතික වශයෙන් උත් විශේෂ අගීමකට ලක් වුණා. රජරට විශ්වවිද්‍යාලය වගේ අපි ගත්තොත් කොළඹින් බැහැර තියෙන විශ්වවිද්‍යාලයක් වුණත් සියලු අපේක්ෂාවන් විශේෂයෙන් ආසියානු සංවර්ධන බැංකුවෙත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේත් තියෙන විශේෂ ඒගොල්ලන්ගේ බලාපොරොත්තු තියෙනවා තාක්ෂණ පීඨයකින් කෙරිය යුතු දේවල් ගැන. ඉතින් බොහොම පැසසුම් ලැබුවා මේ වගේ කොළඹින් ඈත විශ්වවිද්‍යාලයක් මේ මට්ටමට තාක්ෂණ ප්‍රදර්ශනයක් පැවැත්වීම සහ ඒ හරහා අපේ products and services research ඉදිරිපත් කිරීම සහ ඒවායේ තිබ්බ තත්ත්වය ඇත්ත වශයෙන්ම මට මතකයි පළවෙනි එක්ස්ට්‍රූ එක්සිබිෂන් එකේ අපි බොහොම අපහසුයෙන් කරේ. එතනදී යම් යම් අඩුපාඩු තියෙන්නේ නැති. නමුත් මේ වෙනකොට ඒ අඩුපාඩු ඉවත් වෙලා සාමාන්‍ය රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ලොකු ගැම්මක් අරන් තියෙනවා මේ වගේ ක්‍රියාකාරකම් තුලින්. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය එදා සහ අද අතර ලොකු වෙනසක් තියෙනවා. අද වෙන විට අපේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය දකුණු ආසියාවේ විශාලතම තාක්ෂණ පීඨයක් ලෙස සැලකෙනවා. ඒ වගේම තමයි එදා ඉඳන් අද වෙනකම් මේ ආපු ගමන් මඟ බොහොමයක් දුෂ්කර වන්නට ඇති. ඉතින් ඔබතුමා මොන වගේද මේ එදා සහ අද අතර වෙනස දකින්නේ? ඇත වශයෙන්ම තාක්ෂණ පීඨයක් විදියට ඉදිරියට යා හැකි කියලා විශ්වාස කරපු කණ්ඩායම ඊටාම සුළුතරයක් අතේ ඇඟිලි වලින් ගනින්න පුළුවන්. එහිදී අපි නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම ශිෂ්‍යෝ මොකද ඔවුන්ට දේශනශාලා අවශ්‍ය පරිදි තිබුණ නැහැ. ඔවුන් පළවෙනි වතාවට විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙනකොට තාක්ෂණ පීඨයට එක බිල්ඩින් එකක්වත් තිබ්බේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ පරිශන කටයුතු වගේ දේවල් සිද්ධ කළේ අපි ව්‍යවහාරික විද්‍යාපීඨය තුල. ඒත් එක්කලම ව්‍යවහාරික විද්‍යාපීඨයේත් කළමනාකරණ පීඨයේත් සහ සමාජ හා social sciences and humanities faculty එකෙත් අපිට යම් ඉඩකඩ ලබා දුන්නා. නමුත් ඒත් එක්කලම විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා. විශේෂයෙන් නේවාසිකාගාර පහසුකම් වල අඩුවක් තිබ්බා. විශේෂයෙන් ෆැකල්ටි එකක් විදියට ආවට අපිට ඒත් එක්කලම සමගාමීව හොස්ටල් ෆැසිලිටිස් තිබුණේ නැහැ. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න හරහා අපි ආවේ. ඒත් එක්කලම විශ්වාසයේ තිබ්බ අඩුයි මේක පීඨයක් විදිහට මේ වගේ සංවර්ධිත මට්ටමකට ඒ කියලා විශ්වවිද්‍යාලයේ වුණත් එතරම්ම විශ්වාසයක් තිබ්බේ නැහැ. ඉතින් ඒ එක්කලා බලනකොට මේ කෙටි කාලය තුල පුද්ගලයන් කීප දෙනෙක්ගේ කැපවීම මත මම අර විශේෂයෙන් සඳහන් කරපු ආචාර්ය මණ්ඩලය, ඒ වගේම මහාචාර්ය ආනන්ද කරුණාරත්න මහත්මයා, ඒ වගේම හිටපු උපකුලපතිවරු සියලු දෙනාම ගේ සහයෝගයෙන් අපිට ඇත්තටම මේ වගේ ගමනක් එන්න ලැබිලා තියෙනවා. අපේ ගත්තොත් විද්‍යාගාර පහසුකම් සලකලා බැලුවොත් සාමාන්‍ය විද්‍යාගාර 35කට වඩා වැඩියෙන් අපිට තියෙනවා. ඒ වගේම නවීනතම හරිතාගාරයක් තියෙනවා. ඒ වගේම උපකරණ හැටියට ගත්තොත් ලංකාවේ සාමාන්‍යයෙන් ඉහළ පෙළේ ආයතනවල පවතින සියලුම වර්ගයේ උපකරණ තියෙනවා. ඉතින් ඒ එක්කලම අපි අපේ ශිෂ්‍යුන් ඒගොල්ලන් සාමාන්‍යයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය උසස් පෙළ ශිෂ්‍යෝ එක්කත් ගනුදෙනු කරනවා. ඔවුන් නිරන්තරයෙන් අපේ
විශ්වවිද්‍යාලයට පැමිණෙනවා. ඉතින් අපේ බලාපොරොත්තුවක් තියෙනවා මේ හැමෝටම අපෙන් කෙරිය යුතු අපෙන් ලැබිය යුතු දායකත්වය ලබා දෙන්න. ඒ වගේම අපේ විශ්වවිද්‍යාලය අවට සිටින ව්‍යවසායිකයන්ට අපේ බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේ උපරිම සහයෝගයක් ලබා දෙන්න, එයාලගේ ප්‍රශ්න විසඳන්න. ඒත් එක්කලම අපේ බලාපොරොත්තුවක් තියෙනවා ඉන්ඩස්ට්‍රි එකත් එක්ක මේ විශ්වවිද්‍යාලය ඉදිරි ගමනක් යන්න. ඉතින් ඒ හරහා අපි සාමාන්‍යයෙන් ලංකාවේ උන්නතියට ලොකු පිටිවහලක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම මහාචාර්යතුමනි, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය ඉදිරියේදී පැවතිය යුතු තත්ත්වය පිළිබඳව ඔබතුමා දකින්නේ කොහොමද? ඇත්තටම මම දකින්නේ සාමාන්‍ය ලංකාවේ විශ්වවිද්‍යාලයක් සහ පීඨයක් ගත්තාම ඒ තුල නොයෙකුත් බාධක තියෙනවා. මං කිව්වා වගේ අර ඉන්ඩස්ට්‍රි එක වැඩ කරන්න බාධක තියෙනවා, නවෝත්පාදන කරන්න බාධක තියෙනවා. ඒ වගේම මම දකිනවා ශිෂ්‍යයන්ගේ නිදහසේ හිතන්න පුළුවන් වාතාවරණයක් අවශ්‍යයි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ පීඨය මේ ආපු ගමනේ අපිට දකින්න ලැබුණු දේවලුත් එක්ක ඉදිරියට නව නිපැයුම් බිහි කරන තමන්ගේ වටපිටාවට හයියක් වෙන, ඒ වගේම ඉදිරි ශිෂ්‍ය පරම්පරාවට ඔවුන්ගේ ව්‍යවසායකත්වයට ඒත් එක්කලම ඔවුන්ගේ ඉහළ අධ්‍යාපනයටත්, ඒ වගේම ඔවුන්ගේ එම්ප්ලොයිබිලිටි එකටත් අවස්ථාවක් ලබා දෙන ස්ථානයක් හැටියට දැනටමත් ඒ කටයුතු සිද්ධ වෙනවා. නමුත් අපි මේ ගමන තාම කෙටි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා දැනටමත් අපේ උසස් අධ්‍යාපනය සඳහා පිළිගත් සාමාන්‍යයෙන් ලෝකේ තියෙන පිළිගත් විශ්වවිද්‍යාලවලට අපේ සිසුන් යනවා. ඒ වගේම නවෝත්පාදන කරන සිසුන් ඉන්නවා. ඉතින් මේ ප්‍රතිශතය වැඩි වෙලා ඔවුන්ගේ ජයග්‍රහණ වැඩි වැඩියෙන් දකින්න හම්බ වේවා කියලා හිතනවා. ඒ වගේම අපි පීඨයක් සහ විශ්වවිද්‍යාලයක් හැටියට ලංකාවේ ඉහළම ස්ථානයකට මේ ආකාර කීපයෙන්ම ගමන් කරන්න පුළුවන් වෙන්න කියලා හිතනවා. පීඨාධිපතිතුමා විදිහට ඔබතුමාගේ බලාපොරොත්තුව වගේම තාක්ෂණ පීඨය සිසුන් විදිහට අපේ බලාපොරොත්තුවත් ඒව තමයි. ඉතින් මම මේ වෙලාවේදී ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක් ඔබතුමාගේ වටිනා කාලය වෙන් කරලා අපිත් එක්ක සම්බන්ධ වුණාට, ඒ වගේම අපේක්ෂා කරනවා ඔබතුමාගේ පැමිණීම එක්ස්ට්‍රූ 2026 තාක්ෂණික ප්‍රදර්ශනය සමගින. බොහොම ස්තුතියි. අනිවාර්යයෙන්ම මම එදාට එතන ඇති.